හැබැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව නැවත පාරනවද නැද්ද? ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කතානායකතුමනි. ඔබතුමා දෙන අතුරු ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. දැන් ගරු කතානායකතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. අධිකරණ ඇමතිවරයාගෙන් අහලා තියෙන නඩු ගැන. එතකොට නඩු ගැන අහන එක ඒ නඩු විස්තර අහන එක විශේෂ කටයුත්තක් මේ ප්‍රශ්නෙට බැහැර නැහැ කියන කාරණේ ඔබතුමාව මේ නොමග යවනවා මේ අධිකරණ ඇමති නඩු. ඒ නඩු නැවත පවරන්නේ නැත්තේ ඇයි? බයද? මොකද වෙන ඩීල් එකක් තියෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අර රජයේ මුදල් වලින් තමන්ගේ දෙමව්පියන්ගේ සොහන ඉදිකිරීම ගැන නඩුවක් තිබුණා. ඒ නඩුව අඩක් විභාග වෙනකොට විතිකාරයා රෝගී බව කියලා විදේශගත වුණා. කාලයක් ඉඳලා ලංකාවට ආවා. ඉන්පස්සේ ඔහු ජනාධිපති වුණා. ජනාධිපති වෙලා පහුවෙනි දවසේ ජනාධිපතිවරයාට තියෙන මුක්තිය අනුව නඩුව අස් කරගත්තා. දැන් ඔහුට මුක්තියක් නැහැ. ඔබතුමා ඒක දන්නවා. එතකොට ඒ අඩක් විභාග කරපු නඩුව මුක්තිය නිසා නතර කරපු නඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව මේ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරපු නඩුව ඇයි නැවත ආරම්භ නොකරන්නේ? දැන් වසරක් ගත වෙලා. මේක බරපතල නඩුවක්. මේ රටේ ආර්ථිකය විනාශ කරපු, රට ආපස්සට ඇදලා දාපු, ඒ වගේම තමන් ජනාධිපති වෙන කලින්ම ලේකම් කමේ ඉඳලා මේ බරපතල දූෂණය කරපු ඒ තනත්තර විරුද්ධව අඩක් විභාග කරපු මුක්තිය නිසා අඩාල කරපු නඩුව නැවත පවරන්න මේ රජය කටයුතු කරනවද? නීතිපතිවරත් එක්කම සාකච්ඡා කරනවද? ඒ සම්බන්ධ ගන්න ක්‍රියාමාර්ග මොනවද? කරු අමාත් ස්ථිර පුද්ගල මහාධිකරණ වල වැඩ කෙරෙන. ඊට අමතරව මොන උසාවි වල මොන නඩු දහන්නේ කියන එක අධිකරණ සේවා කොමිසම සභාව සහ අග්‍රවංශ කාර්යාලය විසින් කරනු ලබනවා. ඊට අමතරව ජනතා මතය අනුව අධිකරණේ නඩු අහන්න නැතුණාට ජනතා අභිලාෂ තේරුම්ගෙන සමහර විට මේවා අල්ලස් නඩු අහන එක වැඩි වෙන්න පුළුවන්. ඒක මා දන්නේ නැහැ. අධිකරණ අමාත්‍යාංශය වශයෙන් මට පුළුවන් වෙන්නේ මේ යටිතල පහසුකම් ටික දෙන්න. උසාවි 7ක් දෙනවා. කොහොමද ට්‍රයල් ලැබ් බා කරන්න ඕන කොහොමද නැත්තේ කියන එක අග්‍රවංශ කාර්යතුමත් මැදිහත් වෙලා ගන්න තීන්දුව తీරන. ඒ නිසා එකක් සාතික කරලා කියන්න පුළුවන්. මට සාතික කරලා කියන්න පුළුවන් මේ වසර මැද වෙනකොට ඔබට අවශ්‍ය වේගයෙන්ම නඩු ටික ඇහෙනවා කියන එක කියන්න පුළුවන්. බොහොම ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින් පළවෙනි ප්‍රශ්නේ උත්තර දුන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. ඒ නඩුව නැවත පාරනවද නැද්ද? ඒකයි මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ. ඒකට උත්තරයක් දෙන්න. ගරු ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කතානායකතුමනි. ඔබතුමා දෙන අතුරු ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්නේ ගරු කතානායකතුමනි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. දැන් ගරු කතානායකතුමනි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි නඩු තෝරනවා. ඒ කියන්නේ කාටද නඩු පවරන්නේ? පවරන්නේ කවුද? නැවත පවරන්නේ කවුද? දැන් මේ පහුගිය සිලෙක්ටිව් මේක ගරු ජනාධිපති මේ කතානායකතුමනි මේ මොකද දෙවෙනි ප්‍රශ්නේ අහන්න මම මම දෙවෙනි ප්‍රශ්නේ උත්තර කලබල වෙන්න එපා. මගේ දෙවෙනි ප්‍රශ්නේ මෙච්චරයි. හරි කවුරුත් දන්නවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් විශාල පිරිසකට විරුද්ධව බලගත්තු ධනවත් ශක්තිමත් දූෂිතයන්ට විරුද්ධව පවරලා ඉල්ලාස් කරගත්ත නඩු නැවත පවරනවා කියලා පහුගිය ජනාධිපතිවරන්ට පොරොන්දු වුණා. ඔබතුමාත් ඒක දන්නවා. එතකොට 42ක් තිබුණා ඒ නඩු. ඒ නඩු නැවත පවරන්නේ නැත්තේ ඇයි? බයද? මොකද වෙන ඩීල් එකක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මේ සභාවේ රීතිය අනුව මූලික ප්‍රශ්නයෙන් පැන නගින විෂයට අදාළව අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. මම කියන්නේ නෑ ඔබ ඇහුවේ සංඛ්‍යා දත්ත ගැන මිසක් පුද්ගලයෙකුගේ නඩු ගැන නෙමෙයි. ඒ නිසා මම ඒකට පිළිතුරු දෙන්නේ නැහැ. හැබැයි මම එක දෙයක් කියන්නට ඕන ගරු කතානායකතුමනි. ගෝඨාභය රාජපක්ෂ බලේ ඉන්නකොට ඒ නමවත් කියන්න බයේ ඇඳන් යට හිටපු කට්ටිය දැන් වීරය වෙන එක තමයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ අහනවා. කමින්ද විජේතර මන්ත්‍රී ඔබතුමා මොකද පොයින්ට් එක කියන්නේ? 92 ආයතනයේ කරුණ මේ බැහැර වෙලා තියෙනවා මේ කටයුතු. අධිකරණ ඇමතිවරයාගෙන් අහලා තියෙන නඩු ගැන. එතකොට නඩු ගැන අහන එක ඒ නඩු විස්තර අහන එක විශේෂ කටයුත්තක් මේ ප්‍රශ්නෙට බැහැර නැහැ කියන කාරණේ ඔබතුමාව මේ නොමග යවනවා මේ අධිකරණ ඇමති. නඩු ගැන අහන්නේ නඩු ගැන ප්‍රශ්න අහලා තියෙනවා. මොකද්ද මේ බොරු කරන්නේ? ඔබතුමා